Hi everyone, welcome back to my YouTube channel. ඉතින් අද vlog එකක් අරගෙන තමයි ආවේ. මේ vlog එක මේ සතියෙන් ඉවරන pediatric appointment එකේ අන්තිම දවස ගැන, ඒ වගේම ඊට පස්සේ මම ගෙවපු true to self care day එකක් ගැන. pediatric appointment එක කියන්නේ මම කරපු professorial appointment වලින් මම කැමතිම appointment එකක්. ඒ වගේම අපි හැමෝටම ලස්සන memories ගොඩාක් එකතු කරපු appointment එකක්. මේ අපොයින්ට්මන්ට් එක පුරාවටම අපිට හිටපු කන්සල්ටන්ට්ස්ලා මැඩම්ලා හැමෝම අපිට ලොකු නොලෙජ් එකක් දෙන්න try කරා. ඉතින් ඒක නිසා අපොයින්ට්මන්ට් එක කරගන්න එක අනිත් අපොයින්ට්මන්ට්ස් වලටත් වඩා ගොඩාක් ලේසි වුණා. ඊපස්සේ ළමා ස්නායු රෝග වෛද්‍යවරු අපොයින්ට්මන්ට් එක පුරාවටම අලුත් දේවල් ගොඩක් දකින්න එක්ස්පීරියන්ස් කරන්න, ඒ වගේම ටේක් පාර්ට් කරන්න අපිට chance එකක් හම්බුණා. ඉතින් මේ විදිහට මෙමරිස් ගොඩක් දීපු අපොයින්ට්මන්ට් එක අන්තිම දවස ස්පෙෂල් එකක් කරන්න අපි කට්ටිය ගොඩක් මහන්සි වුණා. අපි ගොඩක් ආසාවෙන් ස්පෙෂල් ට්‍රීට් එකක් ඇස්සි කරා මේ දවසට. ඒ වගේම අන්තිම එන්ඩ් අපොයින්ට්මන්ට් එක පාටි එක ලස්සන සින්දු වලින් ස්පෙෂල් ඉවෙන්ට් එකක් කරන්න අපේ කට්ටිය අමතක කරේ නෑ. ඉතින් පාටි එක ඉවරනව තමයි හොඳම එක පටන් ගත්තේ. අපේ එන්ඩ් අපොයින්ට්මන්ට් රිසර්ච් දෙන එක. මේකට එක එක්කෙනා ප්‍රයිවට්ලි ඇතුළට ගිහින් තමයි රිසර්ච් ගන්න ඕනේ. ඉතින් අපොයින්ට්මන්ට් එක ඉවරච්ච දවසේ රෑ මායි මගේ රූම්මේට්යි ස්පෙෂල් කෑමක් හදන්න තීරණය කරා. Good morning. දැන් වෙලාව 8:00යි. අද Saturday අපිට ඊයේ පීඩි අපොයින්ට්මන්ට් එක ඉවරනා. ඒක නිසා අද තමයි මම ගෙදර ගියේ නැහැ. So today is supposed to be a self care day. And excuse me for my voice because it's just right after waking up. Ponytail එකක් දාගත්තා. දන්නවනේ අද උදේ ජිම් යන්න තමයි මං හිතන් ඉන්නේ. So let's see. ඉතින් උදේම ජිම් එකට යන්න ඕනේ කියලා මං හිතුණා. ඉතින් යන ගමන් උදේ බ්‍රෙක්ෆාස්ට් එකත් මම කඩෙන් තමයි ගත්තේ. ඉතින් ජිම් එකට යන්න චුට්ට වෙලාවකට කලින් ඒක කාලේ ඉවර කරලා යන්න මං try එකක් දුන්නා. ජිම් එකෙන් පස්සේ දවල් ඇවිල්ලා මම ලන්ච් ප්ලෑස්ටි කරා. ලන්ච් වලින් පස්සේ කාමරේ චුට්ටක් අස් කරන්න ඕනේ කියලා මට හිතුණා. So I got this. මේ ජාතින් තේරුම් තියෙනවා ලොකු එකක්. දැන් ගොඩක් පොත් තියෙන නිසා ඉතින් මම හිතුවා
අරගෙන කරන්න ඕනේ කියලා අස් කරන්න. ඉතින් අද ගෙදර ඉන්න නිසා අද මේක ස්කෝල් දානවා. අංගව පොත් ගොඩක් තියෙනවා. ඒවා ඉතින් දාන්න බෑ. This okay, I will put up on some computer. This is cute. It's my planner. This doesn't go. This make my hamle second pediatric එකේදී and make බබේ කරන්නේ මේ බබා මට තාම කතා කරනවා she's so cute ඉතින් මේක තියන් ඉන්නවා නැන්දාම මතක් වෙන්න ස්ටඩි ටේබල් එක අස් කරගත්තට පස්සේ මම මගේ පුරුදු ෂෝ එක බලන්න පටන් ගත්තා. ඉතින් අදට ලොග් එකකින් මම එච්චර හැරගෙන යන්නේ. අලුත් දවසක ආයෙ ලොග් එකකින් ආයෙම හම්බෙමු. See you.